සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඥානේ විඥාන මත්තං කියනකොට මොකද වෙන්නේ? දාරුචීරිය මහරහතන් වහන්සේ අරිහත් වෙනවා. දැන් අද ඕක කිව්වට වෙනවද? නෑ. ඇයි වෙන්නේ නැත්තේ? උග්ගටිතඤ්ඤෝ නැති නිසා. මේ උග්ගටිතඤ්ඤයට කියන බණ අනික් කටේකට හරියනවද? හරියන්නේ නැහැ. උග්ගටිතඤ්ඤ කියන බණ කිව්වට හරියන්නේ නැහැ. විපරිතඤ්ඤ පුද්ගලයාට ආදීනවෙද නිස්සාරණ දෙකක් කියන්න වෙනවා. ආදීනවයි නිස්සාරණ. ආදීනව කියන්නේ මොකද? අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවයයි නිස්සාරණය කියලා ගන්නේ රාගේ නිස්සාරණය කරන්න. චන්ද රාගේ නිස්සාරණය කරන එක ওই දෙකම විස්තර කරලා දෙන්න ඕන. විපරිතඤ්ඤ පුද්ගලයාට ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරන නෙය්‍ය පුද්ගලයාට ආස්වාදයයි ආදීන නිස්සාරණය යන දේශනසේක. එහෙනම් බහුතරය කියන්නේ නෙය්‍ය පුද්ගලයෝ. අර මහා පාක්ෂිකද නැහැ. එදා තථාගතයන් වහන්සේගේ දේශනා කරන කාලේ මතක ඇති ඔය කට්ටිය උඩින් යනවා নানা ආකාර අභිඥා. දැන් අද උඩින් යන්නේ කුරුල්ලෝ විතරයි. එක මිනිහෙක් අඟලක් උඩින් යන කවුරු ඉන්නවද? ඒ කාලේ හිම ඉඳලා තියෙනවා. ඒ තේරෙනවද මේ බුද්ධි ඵලයන්වල මහා අති ගැඹුරු අවස්ථාවල්. තථාගත ශාසනය වගේම ඊට ප්‍රතිවිරුද්ධව හිටපු බමුණන්ගේ ශාසනත් මහා ප්‍රබලයි. තේරෙනවනේ? අද කිසිම බමුණෙක්වත් ඔහොම යන එකක් හොයන්නත් කොහෙවත් මාත්‍යකට හොයන්නේ නැහැ. ඒකද අද වගේ අද මේ කාලය කියන්නේ බුද්ධි හීන කාලයක් ටිකක්. ඒක නිසා නෙය්‍ය පුද්ගලෝ බහුතරයයි ආශ්වාද ආදී නිස්සාර සම්පූර්ණ දේශනා කරන්න ඕන. ආශ්වාදේ හැදෙන විදිය ආශ්වාදේ කොහෙන්ද හැදෙන්නේ මොකද්ද මේකට රාගයෙන් පටිච්ච වෙලා රූප වේදනා සංඥා සංකාර විඥානයේ රාගයේ දේශේ පටිච්ච වෙලා මේ හදාගන්න ආශ්වාදේ නිර්මාණය වෙන ක්‍රියාදාමයේ ත්‍රිපිටක සූත්‍රය ඇතුලින් අර පහලටම බහැලා විස්තර කරන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ. තේරෙනවනේ? දැන් මෙච්චර කියලා තාව සමහරට ප්‍රශ්න අහනවා. දැන් භාවනාවේ තියෙන භාවනාව කරන්න ගියාම පස්සේ දැන් 10 ඉඳලා ප්‍රශ්න දෙන්න ගියාම මෙච්චර ප්‍රශ්න මිටියක් තියෙන දවස් 10ක් බණ අහලා භාවනාවට ඇවිල්ලා මෙන්න මෙච්චර ප්‍රශ්න මිටියක් කියනවා. තේරෙන්නද නැහැ එතකොට. මේ එක දෙනෙකුට තේරිලා නැහැ එතකොට. මේ සාකච්ඡා දෙක තුන අහලා ඒත් තේරෙන්නේ නැහැ. සමහර මට දැන් බහුතරය ගොඩක් කල් එනවා ඒත් තේරෙන්නේ නැහැ. ඒතකොට මේක තේරෙන්නද නැහැ මේක. මේ මට්ටම ටිකක් අර සම්පූර්ණ විස්තරය කරත් ඒත් තේරෙන්නේ නැහැ. ඒක න බුද්ධි මට්ටමනේ බොහොම පහළ මට්ටමක අපි සියලු දෙනා ඉන්නේ. එතකොට මේක බොහොම අමාරුවෙන් ප්‍රවේශමෙන් ලියාගෙන පොඩ යන ගමනක් තියෙනවා. උග්ගටිතඤ්ඤයට තමයි නිස්සාරණය දේශනා කරන්නේ. මේ චරිත ලක්ෂණ අනුව දේශනා වෙනස් කරන බව. විපරිතඤ්ඤයට තමයි ආදීනවයි නිස්සාරණය විස්තර කරනවා. නෙය්‍ය පුද්ගලයන්ට ආශ්වාද ආදී නිස්සාරණය විස්තර කරනවා. නිවන් දැකීමට වාසනාව ඇති ත්‍රි හේතුක ටික මෙන්න මේ ටිකේ ඉන්නවා. පදපරම කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ කට්ටිය මොකද මේ මුළු ත්‍රිපිටකයමත් දන්න සමාල්ලාවට. භාෂා ඔක්කොම පාලියෙන් දන්නවා, සංස්කෘතෙන් දන්නවා, සිංහලෙන් දන්නවා, ඉංග්‍රීසියෙන් දන්නවා, নানা ආකාර භාෂාවලින් දන්නවා. වචන පද ටික කටපාඩම් අර්ථය තේරෙන්නේ නැහැ. අර්ථය නොතේරි කටපාඩම් කරන් ඉන්නවා. බහුතරයක් ඉන්නේ මේ පිරිස අද ලංකාවේ ගත්තොත් එහෙම බුදුදහම ඉගෙන ගන්න භාෂාව ඉගෙන ගත යුතුයි. ඉතින් අවසානයේ කියන මොකදලා තියෙන්නේ? බුදුදහම කියලා තියෙනවා භාෂා විශාරදයන්ගේ අතට ගිහිලා තියෙනවා. ඉවලා තියෙන අර අයින්ස්ටයින්ගේ මම ඊට කලින් සතියේත් මම විස්තර කරා අයින්ස්ටයින්ගේ චාලි චැප්ලින්ගේ වැඩේ චාලි චැප්ලින් කියන්නේ ඔක්කොම තේරෙනවා. මොකද මහා මහන්සි වෙන දෙයක් නැහැ. නිකම් බලන් හිටියන් තේරෙනවා කියන එක. අයින්ස්ටයින් චාලි චැප්ලින් හම්බෙලා කියනවා අයින්ස්ටයින් කියන එක හොඳට තේරෙනවා. අයින්ස්ටයින් චාලි චැප්ලින් මේ එයා වර්ණනා කරනවා. චාලි චැප්ලින් අයින්ස්ටයින්ට කියනවා ඔබතුමා සෑහෙන වචන පාවිච්චි කරලා ගණන් හදලා මේව කළා චිත්‍ර ඇඳලා කියලා දෙනවා. හැබැයි කිසි කෙනෙකුට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ තේරෙන කට්ටියත් ඉන්නවා. ඒ වගේ පදපරම පිරිසට තියෙන මේ කට්ටිය ගැන අනුකම්පා කරනවා. අපිත් අනන්ත සංසාරේ මේ පදපරම කුලේ ඉඳලා අද මේ යන්තම් පෙර කරු පිනකට අටපිරිකර පූජා කරලා සිසු පිරිකර පූජා කරලා ආර්ය සංඝරත්නය ධාර්මණ උපවස්ථාන කරලා ප්‍රඥා ගෝචර ඉපදිලා තියෙනවා කිව්වහම යම කියන දෙනින් තේරෙන්නේ. ඉතින් පෙර කරු පින් නිසා. ඉතින් ඔවුනුත් මේ වගේ එනවා නිවන් දැකීමට අභව්‍යෝ මොවුන්ට පින් දහම් කර මත සුගතිගාමී වෙන මඟ පාදයි. බුද්ධ ශාසන නිවන් දකින්න හේතු වාසනා නැහැ. හැබැයි මෙතන එක්තරා ගැටලුවක් තියෙනවා. මේ සද්ධර්මයත් එක්ක ගැටුනොත් මොකද වෙන්නේ? ආර්ය උපවාද කරගන්නවා. ආර්ය උපවාද කියන්නේ මොනවද? ආනන්තරීය පාප කර්ම වඩා පහළ තියෙන මහා පාප කර්ම. ඒ පුංචියව නෙමෙයි. මහා අති දැවැන්ත පාප කර්ම. බැලුවහම කෙනෙකුට බැන්න නිකම්. පොඩ්ඩක් බැන්න. ඉතින් ඔච්චර බැන්නේ මැරුවේ නැහනේ. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි බැන්නේ ආර්යයන්ට මොකෝ වෙන්නේ? ආර්ය උපවාද කරන මහා පාප කර්ම කරගන්න. ඒක නිසා Tamanට මේ ලෝකේ නොතේරෙන දේවල් තියෙනවා. මෙන්න මේ පදපරම පිළිස් තෝරගන්න මේ ලෝක අපිට නොතේරෙන දේවල් තියෙනවා. මම බොහොම කෙටියෙන් විස්තර කරලා දෙන්නේ. අපි යනවා බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ළඟට.
වෛද්‍යවරයා අර නලාව තියලා මේ හරි මේ බලලා ප්‍රෙෂර් බලලා ඔක්කොම කරලා තව ටෙස්ට් එකකුත් දෙකක් කරලා ඊට පස්සේ මොකද ගන්නෙ? බෙහෙතක් ලියලා දෙනවා. ඒ බෙහෙතේම අපිට තේරෙනවද? අපිට තේරෙන අපි ඉතින් බෙහෙත ගන්නවනේ. අපි දොස්තර මහල්ලා යන්න ඕනේ නැහැ. බෙහෙත තේරෙනවද? තේරෙන්නේ නැහැ. එහෙනම් අපිට නොතේරෙන දේවල් දොස්තර මහත්තයා තේරලා තියෙනවද? එහෙනම් මේ ලෝකේ අපිට නොතේරෙන දේවල් තියෙනවා තේරෙනවද? අර තට්ටු 50 100 බිල්ඩින් හදනවා. දැන් මේ බිල්ඩින් එක කඩාන වැටෙන කම්බි දාලා අරක හදන විදිහ තේරෙනවද? තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැහැ. හැබැයි එහෙම තේරෙන කට්ටිය නැද්ද? එහෙනම් තෝරගන්න මේ අපිට නොතේරෙන සමහර දේවල් තව කට්ටියට තේරෙනවා. නමුත් වෙලා තියෙන බුදුදහම පද පාඩම් කරන් ඉන්න නිසා පදවල ව්‍යාකරණ රීති ඔක්කොම දන්නවා. පද පමණක් තේරේ, අර්ථ නොතේරේ. භාෂා විශාරදීන් වැනි අයයි ඔවුන්ට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානුවන පහළ නොවේ. බස පමණක් අමුණාගත් අර්ථයෙන් බහ අමුණා බමුණා කියන නාමය පටබැඳේ. ඔවුන්ට ධර්ම දේශනා කළ යුත්තේ ලෞකික සුගති මගයි. මේ බෝධි පූජාවක් කරගන්නක මේ මල් පූජා කරනක මේ ගාථා ටික පාඩම් කරලා මේ ටික කියලා බුදුන් වැඳලා ධර්මයේ මේ මොනවද මේ භාවනා කරලා තමයි තේරෙන විදියට ලෝකෝත්තර භාවනා තේරෙන්නේ නැහැ. ලෞකික භාවනා කරලා දානමාන දෙන්න පුරුදු කරලා මල් පහන් පූජා කරන පුරුදු කරලා මෙන්න මේ ටික කරලා දෙන්න ඕන. ආර්ය දැහැන්නේ වඩන්නේ චතුරාර්ය සත්‍ය මේ උඩ තේරෙන්නේ නැහැ. මේ පිළිසරත් බුද්ධ ශාසනයෙන් උපකාරයක් ගන්න පුළුවන් ලෞකික සුගතිගාමි මාර්ගය. හැබැයි ලෝකෝත්තර මාර්ගය උන්ට වැටහෙන්නේ නැහැ. තේරෙනවනේ? හොඳයි. එහෙම පිළිස් ඉන්න බව තේරිලා ඒ පිළිස් මේ සද්ධර්මයත් එක්ක ගැටුනොත් එහෙම වෙලා තියෙන්නේ කරගන්න ගිය එකක් වෙන්නේ තව එකක් වෙනවා. අනිවාර්යෙන් සතර පාගත වෙනවා. ඒ වගේ එහෙම සිද්ධි ඉස්සර වෙනවා ත්‍රිපිටකය ඇතුලේ. එක්තරා වෙලාවක සාරිපුත්ත මහරහතන් මුගලන් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරාම පිරිස අසීමිතව පිරිකර පූජා කරනවා. මේ පිරිකර පූජා කරලා පස්සේ ඒ ගියපු පන්සලේ ඒ හාමුදුරුවෝ දැන් මේ පිරිකර ටික අරගෙන යනකොට අර හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ බයිනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහා තණ්හා අධික කටේ කියලා බයිනවා. බැනලා මේ පුවත තථාගතයන් වහන්සේ දැනගන්න හම්බ වෙනවා. තථාගතයන් වහන්සේ සාමිනාර එන්න කියනවා. එන්න කියලා කතා කළාන ඔබ මෙන්න මෙහෙම එකක් කිව්වද? ඌ තථාගතයන් වහන්සේ හම්බෙච්ච පිරිකට ඔක්කොම අරන් ගියා. ඊට මොකෝ වෙන්නේ? තථාගතයන් වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගලන් එහෙම කට්ටිය නෙමේ. ඒ පිරිකර කර අරගෙන ආවේ නැති කට්ටියට බෙදලා දෙන්නේ අරන් ආවා. ඒ අරන්ගේ චේතනාව යාට පේන්නේ නැහනේ. පළවෙනි සැරේ කිව්වා තථාගතයන් වහන්සේ සරියුත් මුගලන් දෙනමකින් කමා කරගනින් නැත්තම් ඔබ මෙහෙම නිරේකට යනවා. පළවෙනි සැරේ කිව්වා දෙවෙනි සැරේ කිව්වා තුන්වෙනි සැරේ කිව්වා ඒ කමා කරගත්තේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා කමා කරගත්තේ නැහැ. අනේ වැටහෙනවනේ. මං කමා කරන්නේ නැහැ කියලා අර දෘෂ්ටිය දරාගෙන යනවා. අවසානයේ මොකද වෙන්නේ? දවස් 7ක් ඇතුළත ශරීරේ පුරා බිබිලි දාලා මොකද වෙන්නේ? අවසානයේ මැරිලා පදුම කියන නරකයට යනවා. තේරෙනවද මේ අපි දැන් ඇහෙන් බලලා ඒක හොයන්න පුළුවන්ද? හරි අමාරුයි මේවා. විශේෂ වෙන්නේ අපිට. තේරෙනවනේ? එතකොට මේ විශේෂ නොවන කාරණා පිළිබඳව බොහෝම ප්‍රවේශමෙන් ඉන්න ඕන. අර ආර්ය උපවාද කියන ඒවා. මෙන්න ආර්ය උපවාදයක මහ ප්‍රබල අවස්ථාවක්. ආර්යයන් උපවාද කරේ. මේක සෙල්ලම් එකක් නෙමෙයි. ඉන් එහාට කවදාවත් මාර්ගඵල දැහැන් ආර්ය දැහැන්නේ වැඩින්නෙම නැහැ. ඒක තමයි බණහන් ආවම හැමදාම